මේක අසා දෙනම් කීයටවත් හරියන එකක් නෙවෙයි නෝ. මේක කරන්න එපා. මේක නිකමට හරි සිද්ධ වුණොත් දුවගේ ජීවිතෙත් විශ්වාස නැහැ. මේ හදහන් දෙකම ගැලපෙන්නෙම නැහැ. ඒක තමා මාත්මයට කට කැඩෙනකන් කියන්නේ. කෝ කියන දෙයක් අහන්නේ නැහනේ. හරියමං කොල්ලෙක් නැහැ වගේ නේද රස්තියාදුකාරී පස්සේ යනවා. අනේ අම්මේ දැන් ඇති. මට මගේ ජීවිතය ගැන බලා ගන්න දෙන්නකො මට ඕන විදියට. අන්න ඒකට ලොකු නෝන. අපි හදහන් හොඳට ගලපලා බන්දලා දීපු නිසා අදත් ලස්සනට ජීවත් වෙනවා. රත්තරම් පවුල. ඒ දෙන්න නම් ආයේ මැරණකම් එකටයි ජීවත් වෙන්නේ. අඩු ගානේ උඹ බම්බොලන්වත් කියාගන්නේ නැහැ මේ පවුල හැටියට. ඒ තරමටම හදහන් දෙක ගැලපෙනවා. මේ ළමයෝ දැන්වත් මේක නවත්තන්න. මොකද අපි වැදගත් පවුලක්. මං කිව්වනේ හඳහන් ගැලපෙනවා නම් විතරයි මේක සිද්ධ වෙන්නේ කියලා. දැන් ඉතින් මේක මෙතනින් ඉවරයි. මොකද ඔය ළමයව බැන්දොත් මගේ දුවගේ ජීවිතේ විශ්වාස නැහැ කියලා හඳහනෙත් කියනවනේ. මං කොහොමද දැනසනත් මගේ දුවගේ ජීවිතේ විනාශ කරන්නේ? ඒ තාන්ටි මේ අම්මේ අක්කා ලොකු ප්‍රශ්නයක වගේ ඉන්නේ. මේ බලන්නකෝ. හෙලෝ අනේ අම්මේ මේ මගුල මට ගැලපෙන්නේ නැහැ අම්මේ. මොකක්? මං අම්මට කාලයක් තිස්සේ මේ ගැන කියන්න හිටියේ. මේ මිනිහා පිට කෑණියෙක් එක්ක පැටිරිලා මරාගෙන කන්න තියක විතරයි අම්මේ. මගේ ජීවිතේම නැති කරා අම්මේ. මොතන කරම තිරිසනෙක්. අම්මලා මහලු කොට හඳහන් ගැලපෙනවා කියලා බන්දලා දීලා මගේ ජීවිතේ විනාශ කරා අම්මේ. විනාශ කරා.